මේ වගේ මම අරන් ගලා තියෙන ඕනෑම ෆෝන් එක ඩෙවලොපර් ඔප්ෂන් එක හරියට මොන් කරන්න කොහොමද කියලා සහ ඒක හරියටම තියෙන තැන සහ ඩෙවලොපර් ඔප්ෂන් වලින් ඔයගේ ෆෝන් එකේ ස්පීඩ් එක ඇනිමේෂන් වල ස්පීඩ් එක වැඩි කරන්න කොහොමද ඉතින් අරන් ගලා තියෙන්නේ. ඉතින් මේ වගේ සරල ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් වීඩියෝස් දිගට මම මේ channel එකේ දානවා. ඉතාලම සරල විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති කට්ටිය subscribe කරලා bell icon එක තෝල් තියෙන මතක ගන්න එපා. වීඩියෝ like එකකුත් දාන්න. එහෙනම් guys අපි උඩට යන්න. ඔයාලා ඉස්සෙල්ලා මගේ ෆෝන් එකේ settings වලට යන්න ඕන. settings වලට ගිහලා අපිට about phone වලට යන්න අවශ්‍ය කරනවා. ඉතින් මේ ෆෝන් එකේ පල්ලෙහාට ගියාට පස්සේ සාමාන්‍ය ෆෝන් එක නම් මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩ search bar එකට ගිහිල්ලා about phone කියලා search කරගන්න. එතකොට මෙතනින් ඒවි ඔයාලට මෙතනින් click කරලා about phone කියන එකට යන්න පුළුවන්. මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් build number කියන එකක් තියෙනවා. ඉතින් මගේ දැන් මෙතන තුන්වෙනි option එක විදිහට තමයි build number කියන එක තියෙන්නේ. ඔයාගේ මේ පල්ලෙහා තියෙන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් එතන බලලා මේ build number කියන එක උඩ හත් පාරක් touch කරගන්න ඕන. දැන් මම හත් පාරක් ටච් කරගත්තා. එතකොට ඔයාගේ ෆෝන් එකේ පාස්කෝඩ් එක ඉල්ලාවි. පාස්වර්ඩ් එක ඔයාගේ ෆෝන් එකට දාගෙන පාස්වර්ඩ් එක දැන් මෙතෙන්ට දෙන්න. පාස්වර්ඩ් එක දුන්නට පස්සේ ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන් මැසේජ් එකක් ආවා you are now a developer කියලා. කියන කලින් ෆෝන් එකේ තිබුණ නැති ඔප්ෂන් එකක් දැන් මෙතෙන් ෆෝන් එකට ආවා. කලින් තිබුණ නැති ඔප්ෂන් එකක් ආවා කියන්නේ ඔයාලට ගන්න දැන් එතනින් බෑක් වෙන්න. developer about phone කියන ඔප්ෂන් එකෙන් බෑක් වුණාට පස්සේ සාමාන්‍ය ෆෝන් එක නම් මෙන්න මෙතන about දැන් මෙතන about phone එකට ගියා. මෙතනින් බෑක් වුණාට පස්සේ සාමාන්‍ය about phone එක උඩින් තමයි මේක වැටෙන්නේ. මෙන්න මේ section එකේ පොඩ්ඩක් බලන්න ඔයා මේ ටිකේ developer option කියලා එකක් බලා ගන්න පුළුවන් ඒවි. එහෙම නැත්නම් මෙතන බලා ගන්න පුළුවන් මගේ system and updates කියලා එකක් තියෙනවා. ඉතින් මේක ඇතුළට යන්න. ඉතින් මගේ නම් තියෙන්නේ මේක ඇතුළේ. දැන් එක එක ෆෝන්ස් වල එක එක දේ තියෙන්නේ. ඒක නිසා ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ මේක කොහෙද තියෙන්නේ කියලා. දැන් මගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක ඇතුළේ තමයි මේ option එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැති පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තමයි තියෙන්නේ. මම දැන් ඒකට ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් ඉතින් පල්ලෙහාටම යන්න. පල්ලෙහා බලා ගන්න පුළුවන් Windows animation scale කියලා. මෙන්න මේ වගේ animation වෙනස් කරන්න පුළුවන් option තුනක් තියෙනවා. ඉතින් මේ හැම ඒ තුනටම ඔයාලට ගන්න තියෙන්නේ මේකට ක්ලික් කරගෙන මේ දෙවෙනි option එක දාගන්න. 0.5 කියන එක දාගන්න. ඉතින් ඒක දාගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ හැම animation එකක්ම double speed ලා දින බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට වෙනස පේන්නේ නැති. ඉතින් ඔයාලට දන්න දෙයක් තියෙන කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට අරන් එන වීඩියෝස් ගැනත් කමෙන්ට් එකක් දාන්න. subscribe කරලා තියාගන්න. එහෙනම් guys see you.